හරි යාළුවනේ අද මම යන්න හදන්නේ කොරියන් කෑම වල රස විඳින්න. ඒ කියන්නේ වීදි කෑම රස විඳින්න තමයි යන්න හදන්නේ. යම් මාත් එක්ක ගිහින් බලමු මොන වගේ රසක්ද තියෙන්නේ මේ කොරියන් කෑම වල කියලා. 호떡 1,000원입니다. 호떡이 1,000원입니다. 천원입니다. 호떡이 1,000원. තවත් උණු කෑමක් හම්බුණා ඉතින්. ඉතින් මම මේ බලන්නේ දැන් ඒකේ කාලා රස බලන්න හදන්නේ. පිටරොත් රසනේ වැඩි බාපු ගමම තමයි ගත්තේ. එකක් පැන රහයි. 이거야? 전화? 하나 주세요. 이런 뭐야? 4,000원. 이런 뭐야? 이런? 떡국이. 매운맛. 하나만. 이거 하나만. තව එකක් තව කෑමක් තියෙනවා මොකද්ද කියලා බලමු. රහන දන්නේ නැහැ. මොකක්ද රහ මේක ලංකාවේ සල්ලි වෙන නම් රුපියල් 200ක් වුණා. අල මම හිතන්නේ අල වලට සීනි දාලා රවුමක් වගේ හදලා ඒක බැදලාද කොහෙද යන්නේ තියෙන්නේ. මට නම් නැචෙන්නේ නැහැ. ගොඩම තියෙන්නේ පැණි රහ කෑම. සැර කෑම ඇත්තම නැහැ. සැර කියන්නේ ඉතින් අපේ රහට සැරට නම් නැහැ මේ කොහොමද තිබ්බත් කෑම. නේ? අර තමයි තියෙන්නේ මේ කළා. මේ තියෙන්නේ මෙහෙ තියෙන රස කැවිලි වගේ ඒවා බත් වේලලා පොයි වේලලා අපේ ලංකාවේ තියෙනව නේද මේ වගේ ඒවා. මේක නම් චොම් 5ක් වෙනවා. ටිපිටික් වර්ගයේ ඒවා. සෝන හදලා ඒ කාම්පන්නේ. මෙහි ගොඩක්ම පාන් දැකලා තියෙන සැන්ඩ්විචස් පාන්. ඉතින් මම මෙහෙදි දැක්කා ලංකාවේ පාන් විදියට ගෙඩියක් මට කන්න ආස හිතලා තිබ්බේ මේ වගේ පාන් ගෙඩියක් තමයි. මේක මෙහි සල්ලි වෙනවා චොන් 4ක් වෙනවා. ලංකාවේ සල්ලි වෙනවා නම් ඒ කියන්නේ රුපියල් 800ක් වෙනවා මේ පාන් ගෙඩිය. හැබැයි ඒක නම් ගෙදර ගිහින් තමයි කන්න වෙන්නේ යාළුවනේ. 여기 얼마예요 하나? 있잖아. 하나 주세요. 하나. 원래 2개.
යාළුවනේ ඔයගොල්ලෝ දන්නම කෑමක් තමයි දැන් මම ඊළඟට try කරන්න යන්නේ. කුකුල් මස් අණ්ඩක්. ඉතින් මේක ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 200ක් වෙනවා. මේක පොඩ්ඩක් සැරයි. සැර නිසාමයි ගත්තේ. මෙහි ගොඩක් කෑම සැර වගේ පෙනුනට පැණි රසයි. ඒ හින්දා කන්න බෑ. මේක කාලා මම ඔයගොල්ලන්ට රස කියන්නම්කෝ. අවුලක් නෑ. මේක ඉතින් කවුරුත් දන්න රසනේ දෙන්නේ. මෙතන නම් තියෙන වෙනස්ම කෑම. මේ වෙනම් හදන්නේ බතල වලින්. මේන් පැකට් එකක් ටොන් 2ක් වෙනවා. ඒ කියන්නේ ලංකාව සල්ලි වලින් 400ක්. මේ හරි තියෙන්නේ මං කලින් කාපු කෑම තමයි මේ නැන්ද නම් කපන්නේ. මං කන්න අවශ්‍යම නැති කෑම මේ හදන්නේ ඌරගේ බඩවැල් වලට මිශ්‍රණයක් දාලා තමයි මේ ඒව තමයි වාෂ්පෙන් තම්බලා මේ ඇන්ඩි කපලා දෙන්නේ. යාළුවනේ මේ ඉස්සෝ මේකක් තමයි ගත්තේ. අනිකම් මට මේක මතක් කරනවා ඒ ලංකාවේ ඉස්සෝ වලේ අන්න ඒ වගේ තමයි මතක් වුනේ. මේක ලංකාවේ සල්ලි වලින් නම් එකක් රුපියල් 200ක්. මම දෙකක් ගත්තා. ඉස්සෙල්ලා කාලා බලමු රසයිද කියලා. මේ විචින්නද මන්දා ඔතන ලොකු රඳහන්න අපරාධ දෙකක් ගත්තා. පොඩි හින්දා දෙකක් ගත්තේ. පාන් පිටි ඉස්සයි දාලා මේ බිස්කට් කුඩු කවලම් කළා වගේ තියෙන්නේ. දැන් පාන් පිටි ටිකක් ඉස්සොත් එක කනවා වගේ රහක් තමයි මට නම් දැනෙන්නේ. 요거 맛있어. 안에 야채. 맛있어요? 난 යාළුවනේ අලුත්ම දෙයක් තමයි මේ try කරන්න හදන්නේ. මම ඊට කලින් නම් කොරියාවේ මේක නම් කාලා නැහැ. මේ බන් එකේ ඇතුලේ තියෙන්නේ අලයි බතලයි ගෝවයි වගේ එළවලු තමයි දාලා නම් තියෙන්නේ. ඇත්තටම රහයි. පළවෙනි පාරේ හින්දා මම එච්චර අකමැති වුණා මේක ගන්න. එනවද? ඇත්තටම රහයි මේක ලංකාවේ රහට කිව්වොත් එන්නේ නම් මේ එළවලු රොටි රහ. මෙතන නම් තියෙන මස් වර්ග. මස් වර්ග කිව්වට මෙතන තියෙන ඔක්කොම උරු මස් වලින් හදන හැම වර්ගයයි උරු මස් බැදලා දැන් නැති තෙල් කෑම කාලා හින්දා මම මේව නම් ගත්තේ නැහැ. මෙතන මේ තොක්කගේ කන්නත් ආසයි තුන මෙතන රොටි තියෙනවා. මෙන්න මේ නූඩල්ස් එක නම් ගොඩක් සිතන් වලින් කාලා තිනවා. මේක නම් රසයි. ගොඩක් කෑම ජාති කාපු හින්දා බඩ පිරලා නම් තමයි තිබ්බේ. මේ තියෙන්නේ නම් කල් තියා ගන්න පුළුවන් කෑම ජාති තමයි මෙතන නම්. මේක නම් ඌරගේ මස් තමයි. ඒ කියන්නේ කකුල් ඌරගේ අවයව තමයි මෙතන වාෂ්පෙන් තම්බලා එක එක තමයි තියෙන්නේ. මේ වෙලේදී ලංකාවේ තියෙනවනේ මේ වගේ කෑම නම්. මේ තියෙන්නේ පෙන් රස කෑම ජාති. ඒ කියන්නේ කඩචෝරු කියන්නේ අපි. අන්න ඒව තමයි මෙතන නම් මේ තියෙන්නේ. මේ තියෙන්නේ කිම්චි වර්ග තමයි මෙතන විකුණන්න නම් තිබ්බේ. දැන් නම් කෑම කාලේ ඉවරයි. මේ වීදි කෑමවලදී ගොඩක් පැණි රස කෑම තමයි කන්න හම්බුනේ. සැර පොඩ්ඩක් අඩුවෙන් තමයි. දැන් අර තෙල් ගතියත් එක කට මොකද්ද වෙලා? දැන් බලන්න ඕන මොන හරි බොන්න. ඒ කියන්නේ උණු එකක් හරි කූල් එකක් හරි කඩයක් හොයාගෙන තමයි මම මේ යන ගමන් තමයි ඉන්නේ යාළුවනේ.
Talgi latte Hana. ඇත්තටම රසයි ඒක නම් අර තෙල් කෑම කාලා ටිකක් මත් වෙලා වගේ හිටියේ මේ වගේ කූල් එකක් ආවොත් දෙනා ගොඩක්ම රසයි. ඉතින් යාළුවනේ දැන් ගොඩක් හැවෙන්න හදන්නේ. ඒ හින්දා ගෙදර යන්න තමයි හදන්නේ. මොකද හෙට මට කැම්පස් දවසක්. ඒ හින්දා වෙලාසින් ගෙදර යන්න ඕනේ. දැන් කාලා බඩක් පිරීලා ගත්ත පාන් ගෙඩිය රැට මොන හරිත් එක කන්න පුළුවන් හින්දා තමයි රැට ගත්තේ. මේ වගේ ලස්සන කොරියාවේ ලස්සන තැන් බලන්න, කොරියාවේ කෑම බලන්න ඔයාලත් කැමති නම් මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමදාම මේ වගේ ලස්සන වීඩියෝස් වල මම ආයේ ඔයාලා හමුවට එන්නම්.